අපි හැමෝම දවසකට සැරයක් එහෙමත් නැත්නම් දවස් දෙකකට සැරයක්වත් නාන්න ඇඟ හොදන්න පුරුදු වෙලා ඉන්නවනේ. විශේෂයෙන්ම අපේ ලංකාව වගේ රස්නේ රටක නාන්නේ නැතුව ඉන්නවා කියන එක හිතන්නවත් අමාරු දෙයක්. හැබැයි ඔයා කවදා හරි තප්පරයකට හිතලා තියෙනවද සතියක් මාසයක් එහෙමත් නැත්නම් සම්පූර්ණ අවුරුද්දක්ම එක දිගට නාන්නේ නැතුව වතුර පොදක්වත් ඇඟේ ගා ගන්න නැතුව හිටියොත් අපේ ඇඟට මොකද වෙන්නේ කියලා. අන්න ඒ නිසාම අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ නාන්නේ නැතුව හිටියොත් මොකද්ද වෙන්නේ කියලා. මේක අහද්දී ඔයාලට පොඩි අපිරියාවකුත් දැනෙන්න පුළුවන්. හැබැයි මේක අපේ ශරීරයේ විද්‍යාව ගැන ඉගෙන ගන්න මාර්ම අවස්ථාවක්. අපි හිතමු ඔයා අද ඉඳන් නාන එක නැවැත්තුවා කියලා. පළවෙනි දවසේ දෙවෙනි දවසේ නම් ඔයාට ලොකු වෙනසක් තේරෙන්නේ නැති වෙයි. හැබැයි දවස් 3-4ක් යද්දී වැඩේ ටිකක් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔයාලා දන්නවද අපේ දහඩිය වලට සාමාන්‍යයෙන් කිසිම ගඳක් නැහැනේ. හැබැයි අපේ සම මතු පිට ජීවත් වෙන බැක්ටීරියා මිලියන ගණනක් ඉන්නවා. අන්න ඒ බැක්ටීරියා මේ දහඩියයි අපේ සමෙන් පිට වෙන ස්වභාවික තෙල් වලට එකතු වුණාම තමයි අර අපිට එන දහඩිය ගඳ එහෙමත් නැත්නම් ශරීර දුර්ගන්ධය ඇති වෙන්නේ. ඉතින් සතියක් යද්දී ඔයාගේ ඇඟේ තියෙන මේ බැක්ටීරියා ප්‍රමාණය ගොඩක් වැඩි වෙලා ඔයාගෙන් ලොකු දුර්ගන්ධයක් එන්න පටන් ගන්නවා. ඔයාගේ ළඟින් යන කෙනෙකුට මේක හොඳටම දැනෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි යාළුවනේ. ඔයාගේ කොණ්ඩේ අපේ හිස් කබලෙන් නිරන්තරයෙන්ම තෙල් ශ්‍රාවය වෙනවා. සතියක් ෂැම්පු කරන්නේ නැතුව හිටියොත් ඔයාගේ කොණ්ඩේ හරියට තෙල් බෝතලයක් හැලුවා වගේ හොඳටම තෙල් මතු වෙලා ඇලෙන්න පටන් ගන්නවා. කොණ්ඩේ තියෙන ලස්සන නැති වෙලා පැතලි ස්වභාවයක් ගන්නවා. අනෙක් දේ තමයි කැසීම. අපේ ඇඟෙන් දවසකට මැරුණු සමේ සෛල මිලියන ගණනක් ගැලවිලා යනවා. අපි නානකොට මේවා ඇඟෙන් සේදිලා ගියත් දැන් ඔයා නාන්නේ නැති නිසා මේ මැරුණු සම දහඩියයි තෙලුයි එක්ක එකතු වෙලා ඇඟේම ඇලවිලා තියෙනවා. මේ නිසා සතිය අග වෙද්දී ඔයාගේ ඇඟ පුරාම පුදුම කහන ගතියක් ඇති වෙන්න පටන් ගන්නවා. දැන් ඔයා කොහොම හරි අර දුක්ඛිත සතිය පහු කරලා හරියටම මාසයක් නාන්න නැතුව හිටියා කියමුකෝ. දැන් නම් තත්ත්වය ගොඩක්ම බරපතලයි. පළවෙනි දේ තමයි ගඳ. දැන් ඔයාගෙන් එන ගඳ සාමාන්‍ය දහඩිය ගඳක් නන් නෙවෙයි. බැක්ටීරියා ලෝකයක් ඔයාගේ ඇඟේ හැදිලා ඉවර නිසා පරණ වෙච්ච චීස් කෑල්ලක් වගේ එහෙමත් නැත්නම් කුණු වෙච්ච ලූණු වගේ ඊටමත් අප්‍රසන්න ගඳක් ඔයාගේ ඇඟෙන් පිට වෙනවා. මේ වෙනකොට ඔයාගේ යාළුව පවුලේ අය ඔයා ළඟට එන එකක් නවත්තලා තියෙන්න පුළුවන්. ඊළඟට භයානකම දේ වෙන්නේ ඔයාගේ සමට. මාසයක් පුරාවට එකතු වෙච්ච කුණු දහඩිය සහ මැරුණු සම නිසා ඔයාගේ සමේ තියෙන සිදුරු සම්පූර්ණයෙන්ම වැහිලා ගිහින්. මේකේ ප්‍රතිඵලයක් විදිහට ඔයාගේ මූණේ පිටේ පපුවේ විතරක් නෙවෙයි ඇඟේ හැමතැනම ලොකුවට කුරුලා එන්න පටන් ගන්නවා. මේ වෙනකොට ඔයාගේ සම මත පිට කුණු සහ මැරුණු සම එකතු වෙලා ඝන තට්ටුවක් හැදිලා තියෙන්නේ. වෛද්‍ය විද්‍යාවේදී මේ තත්ත්වයට කියන්නේ dermatitis neglecta කියලා. ඒ කියන්නේ පිරිසිදුකම ගැන නොසලකා හැරීම නිසා හැදෙන සමේ රෝගයක්. මේ නිසා සමේ තැනින් තැන කළු පාට, දුඹුරු පාට පැල්ලම් හැදෙන්න ගන්නවා. ඒ වගේම අපේ කිහිලි, ඉකිලි සහ ඇඟිලි කරු වගේ නිතරම තෙතමනේ තියෙන තැන්වල දිලීර වර්ධනය වෙන්න ගන්නවා. ඒ කියන්නේ අලුහම්, ඉකිලි කසන රෝග, දද වගේ දේවල් මාසයක් ඇතුළත අනිවාර්යෙන්ම හැදෙන්න පටන් ගන්නවා. කොණ්ඩේ ගැන කතා කරොත් දැන් කොණ්ඩේ පීරන